දහවතාවක් මට ඒ සම්මානය ලැබෙන්නෙත් ඒ ආදරය නිසාමයි. වයස හදාගන්න එපා මෙහෙම කිව්වා කියලා. වයස හදාගත්තත් කිසි ප්‍රශ්නයක් නෑ. මගේ වයස ගොඩක් අය මගේ රසිකයෝ දන්නවා. තරංගයකින් ජයග්‍රහණය කරලා මේ ශේෂ්ත්‍රයට ආවේ. මේ ශාලාවේ ඉඩ තිබ්බනම් තවත් පිරිසක් මං හිතන්නේ හැරිලත් ගියා කියලා අපිට ආරංචි වුණා. මගේ තිබ්බ හැකියාව සහ මගේ තාත්තගේ ආසාව තමයි මාව ගායිකාවක් කරේ. කොහොමද මේ අවුරුදු 10 පුරාවට මේක මේන්ටේන් කරන් ආවේ? ඇත්තටම මල්ලික මේන්ටේන් කරනවා කියලා මං අමුතුවෙන් දෙයක් කළා නැහැ. ඇත්තටම හිතාගෙන බැරි තරම් සෙනගක් අපි එනවා කිව්වහම එනවා. ක්ලික් 1. අපිත් එක්ක ඉන්නවා විශාරද ශශිකා නිසංසලා මේ සෑහෙන ටයර්ඩ්. මොකද සෑහෙන මේ සින්දු ගොඩක් සිං කරා ෂෝ එක ඉවරලා දැන් ආව විතරයි. අක්කි ඉස්සලාම අයිබෝන් කියනවා. අයිබෝන්. කොහොමද දෝහා ක්‍රවුඩ් එක කොහොම පිළිගැනීමක් දක්වලා ලැබුණේ? ඇත්තටම මේ දෝහාවල හැමදාම එහෙමයි. මම මේ දෙවෙනි වතාව අවුරුදු 6කට කලිනුත් ආවා. ඇත්තටම හිතාගෙන බැරි තරම් සෙනගක් අපි එනවා කිව්වහම එනවා. ඒක තමයි අපේ ලාංකීය රසිකෙන්ගේ ආදරේ. ඉතින් ඒ ආදරේ මම හොඳටම විඳින කෙනෙක්. විශේෂයෙන් කියන්න ඕනේ මට ඇත්තටම ෂෝ එකේදී සින්දු ගොඩක් කියපු නිසා ගොඩක් කතා කරන්න හම්බුනේ නැහැ. මම හිතනවා මේ මගේ ආදරණීය අපේ ඇත්තටම අපේ ෆ්ලෑෂ්බෑක් බාචයයා මම ශාන් පුතා මේ අපේ මිනිස්සුන්ගේ ආදරය ඒකට ඇත්තට වචන නැහැ සමහර වෙලාවට කියන්න ඒ ආදරේ අපිට අපි දකිනවා. කියන්නේ ලංකාවේ කොතන ගියත් ලංකාවෙන් එපිට ෂෝ වල කොහෙ ගියත් ඒ ආදරේ අපි දකිනවා. ඉතින් ඒ ආදරේ තමයි අපේ ගමන තවත් ශක්තිමත් කරන්නේ. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ මම ජගත් අය මාව හඳුන්වලා දෙනකොට කිව්වා දහවතාවක් මට ඒ සම්මානය ලැබෙන්නෙත් ඒ ආදරය නිසාමයි. ලංකාවේ සහ ලංකාවෙන් එපිට ඉන්න අපේ ආදරණීය ලාංකීය රසිකින්ගේ ආදරේ. ඉතින් ඒ ආදරේ තමයි අපේ ගමන ශක්තිමත් කරන්නේ සහ ඉදිරියට යන්නත් තව හොඳ ගීත නිර්මාණ කරන්න අපිට ඒ මොටිවේෂන් එක ලැබෙන්නේ ඒ ආදරේ නිසා. සහ මම මතක් කරන්න ඕනේ මගේ වටේ ඉන්න පිරිසත් ඒ කියන්නේ මගේ නිර්මාණ වලට දායක වෙන ඊළඟට අපේ මගේ පවුලේ අය මගේ සැමියා මගේ අම්මා තාත්තා මේ හැමෝගෙම මේ උදව්වෙන් තමයි මේ ගමන යන්නේ. ඉතින් ඒ ආදරය ලොකු හයක් වෙනවා මේ ගමනට. අක්කේ තව දෙයක් අහන්න ඕනේ. දැන් මං හිතනවා මේ දෝහා වලට ඇවිල්ලා මේ සිං කරපු වෙලාවේ අක්කට වෙනසක් දැනෙන්නේ නැතුව ඉතින් මොකද ලංකාවේ ප්‍රසංගයක් වගේ මොකද සෑහෙන ක්‍රවුඩ් එකක් හිටියා. මම දැක්ක අක්කා සෑහෙන එන්ජොයි කරා. ඒකත් එක්කම අක්කේ තව දෙයක් අහන්න ඕනේ. අවුරුදු 10ක් එක පිට ලංකාවේ ජනප්‍රියම ගායිකාව වෙනවා කියන්නේ මිනිසුන්ගේ ආදරය දිනා ගන්නවා කියන්නේ හරි අමාරුයි. ඒක මේන්ටේන් කරගෙන යන්නත් හරි අමාරුයි. අක්ක ලස්සනට ඒක මේන්ටේන් කරගෙන යනවා. කොහොමද මේ අවුරුදු 10 පුරාවට මේක මේන්ටේන් කරන් ආවේ? ඇත්තටම මාළික මේන්ටේන් කරනවා කියලා මම අමුතුවෙන් දෙයක් කළා නැහැ. මම ඇත්තටම සංගීතය ඉගෙනගෙන තරංගයකින් ජයග්‍රහණය කරලා මේ ශේෂ්ත්‍රයට ආවේ. එහෙම නැත්නම් මට වෙන වටපිටාවක් තිබුණ නැහැ. මගේ පවුලේවත් කිසිම දන්න කෙනෙක්වත් මේ ශේෂ්ත්‍රයට සම්බන්ධ කෙනෙක් හිටියේ නැහැ. ඒ මගේ තිබ්බ හැකියාව සහ මගේ තාත්තගේ ආසාව තමයි මාව ගායිකාවක් කරේ. ඉතින් තාත්තා සහ මගේ පවුලේ අය ලොකු කැපකිරීම කරලා තියෙනවා. ඉතින් ඒක ඇත්තටම කියනවා නම් මේ ශේෂ්ත්‍රයට එනකොට තිබ්බ කියන්නේ මේ සංගීතයට මේ තිබ්බ ආසාව උනන්දුව කැපවීම තාමත් එහෙමමයි. ඒක වෙනස් වෙලා නැහැ. දැන් වසර 25කුත් පහුවෙලා තියෙන අතර මේ 26ක් විතර වෙනවා දැන් මම ශේෂ්ත්‍රේ මං ජනප්‍රිය ගායනිකාවක් විදිහට. මේ වයස හදාගන්න එපා මෙහෙම කිව්වා කියලා. වයස හදාගත්තත් කිසි ප්‍රශ්නයක් නැහැ. මගේ වයස ගොඩක් අය මගේ රසිකයෝ දන්නවා. ඉතින් ඇත්තටම මේ අවුරුදු 25 පුරාවට මට ඒක මම හිතන්නේ අර මං අලුතින් මේන්ටේන් කරපු දෙයක් නෙවෙයි. ඒක මම සාමාන්‍ය විදිහට එදා විදිහටමයි අදත් ඉන්නේ සහ මගේ රසිකින් එක්ක මම ඒ ආදරේ බෙදා හදාගන්නෙත් එදා විදිහටමයි සහ මේ ශේෂ්ත්‍රය ඇතුලේ අපි ශේෂ්ත්‍රයේ කලාකාරයොත් එක්ක සහ නිර්මාණ ශිල්පීන් එක්ක ගනුදෙනු කරන්නෙත් එහෙමයි. හරි ආදරෙන් කැපවීමෙන් මේ වැඩේ කරන්නේ. ඉතින් ඒක මං හිතනවා ඒ ආදරේ කැපවීම මම මගේ ශේෂ්ත්‍රයට සහ මගේ රසිකින්ට දෙනවා වගේ මටත් ඒක පෙරලා ආපස්සට ලැබෙනවා. ඉතින් ඒක තමයි ඒකේ තියෙන රහස. විශේෂයෙන්ම කියන්නේ මේ තියෙන සරල බවට තමයි මිනිස්සු එච්චර ආදරය කරන්නේ. මොකද මේ අපි දන්නවා කොහෙ දැක්කත් මිනිස්සු කතා කරොත් ෆොටෝ එකක් ගන්න කවදාකවත් බෑ කියන්නේ. ඒ කොච්චර බිසි තිබ්බත් ඒ විදිහට මිනිස්සුන්ට ආදරය කරනවා. ඒ වගේ මිනිස්සුන්ගේ ආදරය ලැබෙනවා. අක්කේ අවසාන වශයෙන් මෙහෙම දෙයක් අහනවා. දැන් මේ වීඩියෝ එක බලන සහ දෝහා ෂෝ එක බලන්න ආපු කට්ටියට අක්කට ආදරය කරන කට්ටියට මොකද්ද කියන්න තියෙන්නේ? ඇත්තටම මම අර කිව්වා වගේ අවුරුදු 6කට පස්සේ දෝහාවල ෂෝ එකකට ආවේ. මං හිතන්නේ අද මේ ශාලාවේ ඉඩ තිබ්බනම්
තවත් පිරිසක් මං හිතන්නේ හැරිලත් ගියා කියලා අපිට ආරංචි වුණා. ඉතින් එහෙම ආදරයක් ලබන්න අපි ගොඩාක් පින් කරලා තියෙනවා. ඉතින් බොහොම ස්තුතියි මේ ප්‍රසංගේ බලන්න ආපු අයටත් එන්න බැරි වුණ අයටත් බොහොම ස්තුතියි. නැවත දවසක අපි මේ වගේම ඊටාම සාර්ථක දැවැන්ත ප්‍රසංගයෙන් හම්බ වෙමු කියලා තමයි ආදරෙන් කියන්නේ. Click 1.